ළමයි අද කතා කරන්නේ ඩේටාබේස් පාඩම ගැන. මේකදී ඔයගොල්ලන්ට පේපරේදී ලකුණු 13ක් ගන්න පුළුවන්. අපිට සෙකන්ඩ් පාර්ට් එකේදී රචනා ප්‍රශ්නයක් යනවා. මේ පාඩම කරන විදිහ ඔයගොල්ලන්ට රචනා ප්‍රශ්නේ හොඳට ලියලා ඒකේ මුළු ලකුණම ගන්න පුළුවන් මට්ටම වෙනකම් උගන්වනවා. මේකදී මුලින්ම කියන්න ඕන ඩේටාබේස් පාඩමේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙන විදියයි මම උගන්වන්න පටන් ගන්න විදියයි දෙකක්. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට මේක උගන්වන්න පටන් ගන්න තැන කියන ඒවා ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශ නැහැ. අපිට ඒ ලෙවල් වලදී උගන්වන්න තියෙන කොටසක් තමයි ඔයගොල්ලන්ට මුලින් උගන්වන්නේ. ඒ විදිහට උගන්වුවාම ඔයාට පේපරේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ මොන විදිහටද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ හදන්න ඒ ප්‍රොෆෙසර් හිතපු විදිහටම ඔයාලට හිතලා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පේපරේ එන්න වගුවක්නේ. ඒ වගුව ඇතුලේ කොහොමද කියලා මේ උගන්වන ක්‍රමයෙන් ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ වගුවක් හැදෙන්නේ කොහොමද කියලා. මුලින්ම එතකොට මේ ඩේටාබේස් කියද්දී අපිට සංකල්ප හතරක් තියෙනවා. ඒ සංකල්ප හතර තමයි සිස්ටම් එක. කියන්නේ පද්ධතිය. පද්ධති කියලා කියන්නේ මම බෝඩ් එකේ ලියන්නම් ඔයගලන්ට. ඩේටාබේස් කියන මාතෘකාව දාන්න. මාතෘකාව දාලා සංකල්ප හතරක් තියෙනවා ලියාගන්න. සංකල්ප හතරයි. පළවෙනි එක තමයි සිස්ටම් එක. සිස්ටම් කියන්නේ පද්ධතිය. ඊට පස්සේ කියනවා එන්ටිටි කියලා. එන්ටිටි ඒ කියන්නේ භූතාර්ථ. මේ හැම එකක්ම මේ කියන වචන හතර බය වෙන්න එපා. පද්ධතිය කියන්නේ මොකද්ද? එන්ටිටි කියන්නේ මොකද්ද? ඇට්‍රිබියුට් කියන්නේ මොනවද? රිලේෂන්ෂිප් කියන්නේ මොනවද කියලා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. මේ කියන entities කියලා කියනවා. ඒකට කියනවා භූතාර්ථ කියලා. භූතාර්ථ. අනිත් එක කියනවා attributes. ඒ කියනවා උපලක්ෂණ. අවසාන එක relationship. සම්බන්ධතා. මේ හතර අපිට ඕන වෙනවා. අපි A level වලට ගියාම ඔයගලන්ට උගන්වනවා ERD කියලා එකක්. ERD කියන්නේ entity relationship diagram. භූතාර්ථ සම්බන්ධතා සටහන් කියලා මේ ඩේටාබේස් එකක් හදද්දී එහෙම ඉඳලා අදින්න ඕන එකක් ගැන උගන්වනවා. මේ හතර අපිට ඕන වෙනවා. මේ හතරට එකතු වෙනවා තමයි ERD එකක් හැදෙන්නේ. ඒ කියන්නේ entity relationship diagram. සිංහලෙන් කියනවා භූතාර්ථ සම්බන්ධතා සටහන් කියලා. භූතාර්ථ සම්බන්ධතා සටහන්. අපි බලමු පද්ධතියක් කියන්නේ මොකක්ද කියන්නේ. පද්ධතිය කියනවා හිතන්නකෝ ඔයාගේ අපි ඉස්කෝලේ යන මොනවද කරන්නේ? ඉගෙන ගන්න. ඒක අවුට්පුට් එක එන්නේ ඉගෙනගත්ත ළමයෙක් පාසලෙන් එළියට දාන එක තමයි කරන්නේ. එතන පද්ධතියදී අපි පද්ධතිය ගන්නේ පද්ධතියකින් මොකක් හරි කාර්යයක් බලාපොරොත්තු වෙනවා.
පද්ධතිය කියන්නේ යම්කිසි පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට එකට එකතු වී වැඩ කරන පුද්ගල ඉන් කිහිප දෙනෙකුගේ එනම් පුද්ගල සංගঠක කිහිප දෙනෙකු සංගঠක කිහිපයකගේ එකතුවක් පද්ධතියක් කියලා කියන්න පුළුවන්. පැහැදිලි කරන්නම් ඔබ පද්ධතියව පාසල කියලා හිතන්න. මම මේ පද්ධතියයි entities කියන නැත්නම් භූතාර්ථ කියන එක දෙකම එකට පැහැදිලි කරන්න. පද්ධතිය පාසල කියලා හිතුවොත් entities කියන්නේ පාසලේ ඉන්න කට්ටිය කියන්නේ ස්ටුඩන්ට්ලා ගුරුවරු පාසලේ තව අපි ඉගෙන ගන්න විෂය ඉගෙන ගන්න සබ්ජෙක්ට් තව දේවල් තියෙනවා මේ ඉන්න කට්ටියක් තියෙනවා ඉස්කෝලේ. පොදුවේ ගුරුවරුයි ළමයියි විෂය සබ්ජෙක්ට් තියෙනවා. ඒවට තමයි අපි භූතාර්ථ කියලා කියන්නේ. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මේ හැමතිස්සෙම ඩේටාබේස් එකක් හැදෙන්නේ මේ පද්ධතියක් මූලික කරගෙන. ඒ කියන්නේ අපි පාසල් පද්ධතිය කියන දේ මූලික කරගෙන තමයි පාසලට ඕන ඩේටාබේස් එක හදන්නේ. හොස්පිටල් එකක් ගත්තා ඒක තමයි පද්ධතිය. හොස්පිටල් එකම පද්ධතිය. ඒ පද්ධතිය මත තමයි හොස්පිටල් එකට අදාළ ඩේටාබේස් එක හදන්නේ. ඒක ඔයගොල්ලෝ මට කියන්න හොස්පිටල් එක පද්ධතිය කියලා ගත්තොත් ඒකේ එන්ටිටිස් වලට එන්නේ මොනවද? ඔයගොල්ලෝ ලයිව් chat එක කරනවා. chat එකේ දාන්න මේ එන්ටිටි එක කියන්නේ මොකක්ද කියලා. sorry හොස්පිටල් එකට අදාළ එන්ටිටි මොනවද කියලා. ඒකත් අර වගේම තමයි. හොස්පිටල් එකට අපි යන්නේ හොස්පිටල් එකේ ඉන්නවද කියන්නේ ડોක්ටර්ස්ලා ඉන්නවා. හොස්පිටල් එකට යන්නේ patient යන්නේ වේට් ගන්න. පොදුවේ ටිකේ තියෙන්නේ. මූලික වශයෙන් ડોක්ටර් ඉන්නවා. රෝගීන් ඉන්නවා. වේට් තියෙනවා. ඒව තමයි භූතාර්ථ විදිහට ගන්නේ. වචන වලට බය වෙන්න එපා. භූතාර්ථ කියන වචනයට බය නම් එන්ටිටි කියලා වද තියාගන්න. එන්ටිටිස් විදිහට ගන්නේ. පාඩම මේ විදිහට නෝට් එක දාන්න. සිස්ටම් එක විදිහට එක්සැම්පල් එකක් දාලා ගන්න. සිස්ටම් එක විදිහට ස්කූල් එක ගන්න. ඒකේ එන්ටිටි එකට එන්ටිටිස් වලට එන්නේ student teachers subjects. අනිත් එක්සැම්පල් එක දාගන්න. ඔය විනාඩියක් ඉන්න. මයික් එකේ බැටරි බහලා අනිත් එන්ටිටි එකේ සිස්ටම් එක විදිහටම හොස්පිටල් එකේ කියන උදාහරණයට සිස්ටම් එක හොස්පිටල් එන්ටිටි එක විදිහට ගන්නවා. ඒකට හොස්පිටල් එකට දාලා එන්ටිටිස් ටික තමයි ડોක්ටර් patient මෙතන මේ අපි entities ලියද්දී ඒක වචනෙන් ලියන්න ඕන. doctor patient medicine ගන්න. ඕක නෝට් එකක් දාගන්න. ඊට පස්සේ අපි බලමු ඇට්‍රිබියුට්ස් කියන්නේ මොනවද කියලා ඊට පස්සේ ඔයගලන්ට කියලා දෙන්න. ඒකෙදී මේක කතා කරලා ඊට පස්සේ පද්ධතියකින් වගුවක් හදන්න. කියන්නේ මේ පද්ධතියට අදාළ වගුව හදන්නේ කොහොමද කියලා දෙන්න. එතකන් මේකෙන් පස්සේ කියන්නේ
මේ නෝට් එක දාගන්න. මේ සිස්ටම් එකට අදාළ entities ටික තමයි මේ තියෙන්නේ. මේ සිස්ටම් එකට අදාළ entities ටික තමයි මේ තියෙන්නේ. අන්නම මම හිතනවා මේක ඔයගොල්ලෝ ලියාගන්න නැති කියලා. අපි යමු ඇට්‍රිබියුට්ස් කියන්නේ මොනවද කියලා කතා කරන්න. කවන්නේ නැදගොත් ඊළඟට කතා කරමු ඇට්‍රිබියුට්ස් කියන්නේ මොනවද කියලා. ඇට්‍රිබියුට්ස් ගැන කතා කරන්න කලින් අර මුලින් ඉඳන් වෙන්න ඕන. මම සිස්ටම් එක ගන්නම් උදාහරණයක් විදිහට සිස්ටම් එක කලින් ගත්තා වගේම ස්කූල් කියන සිස්ටම් එකට දාලා තමයි කියලා දෙන්නේ. ස්කූල් කියන සිස්ටම් එක දාලා ඒක අපි එන්ටිටි එක විදිහට මෙතනදි එක එන්ටිටි එකයි ගන්නේ කියලා දෙන්න ඕනේ හින්දා ඉස්කෝලේ ඉන්න එක එන්ටිටි එකක් තමයි ස්ටුඩන්ට්. ස්ටුඩන්ට් කියන එන්ටිටි එකට අපි මේ ඇට්‍රිබියුට්ස් උපලක්ෂණයි කියන්නේ එන්ටිටි එකට අදාළ ගුණාංග කියලා වදන්නේ. එන්ටිටි එකට අදාළ ගුණාංග තමයි ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ. ඇට්‍රිබියුට්ස් ඔය නහන්න ස්ටුඩන්ට් කෙනෙක්. ඔයා ඉස්කෝලේට ගියාම ඉස්කෝලේට ඇතුළත් වෙනවා කියන්නේ ඇතුළත් වෙද්දී අපි ගන්නවා නම ගන්නවා ඇඩ්‍රස් එක ගන්නවා උපන්දිනය ගන්නවා ෆෝන් නම්බර් ගන්නවා ඊට අමතරව අපිට දෙනවා ඉස්කෝලේ ඇඩ්මිෂන් නම්බර් එක. අන්න ඒව තමයි අපි මේ ඇට්‍රිබියුට්ස් විදියට හඳුන්වන්නේ. ඇඩ්මිෂන් නම්බර්, නේම් එක, date of birth එක, address එක, phone number එක. DOB කියන්නේ date of birth එක කියන එකට මම හිතනවා ඇට්‍රිබියුට් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. තව එන්ටිටි එකක් ගත්තොත් ටීචර්ස් කියන එන්ටිටි එක ගත්තොත් ටීචර් කෙනෙක්ට ID එකක් තියෙනවා, ටීචර්ගේ නම තියෙනවා, ටීචර් උගන්වන විෂය තියෙනවා. ඒ උපලක්ෂණ ටීචර් කියන එන්ටිටි එකට දාල ඇට්‍රිබියුට්ස් ටික. සබ්ජෙක්ට් කියන එන්ටිටි එකට අදාළ ඇට්‍රිබියුට්ස් ටික ගත්තොත් සබ්ජෙක්ට් ID එකක් තියෙනවා කියලා ගන්න පුළුවන්. සබ්ජෙක්ට් නේම් එකක් තියෙනවා කියලා ගන්න පුළුවන්.
කලින් මම දැම්මා සංකල්ප හතරක් දැම්මනේ. මේක මෙහෙම දාන්නම්. සිස්ටම් කියන එක තමයි ඩේටාබේස් එක බවට පත් වෙන්නේ. මේ සිස්ටම් එක තමයි ඩේටාබේස් එක බවට පත් වෙන්නේ. System becomes the database. System එක database එක බවට පත් වෙනවා. මම මේක ඉංග්‍රීසි වලින් කියන්නම් ලේසියින්ද database. entities තමයි database එකේ වගු බවට පරිවර්තනය වෙන්නේ. becomes table. Entities becomes table. Attribute එනත උපලක්ෂණ. attributes මොනවද පත් වෙන්නේ? attributes becomes column in the table. ඒ කියන්නේ attributes තමයි මේවා තමයි entity එකේ student table එකක් හදනවා නම් student table එකේ තීරු බවට පත් වෙන්නේ මේ attributes ටික. attributes becomes columns in the table. Columns in the table. Relationship. It was a relationship. Relationship becomes relationship තමයි key බවට පත් වෙන්නේ. ඒ ගැන දැන්ම හිතන්න එපා. ඔයා මෙන්න මේ තුන විතරක් මතක තියාගන්න. ඉස්සරහට අපි මේ keys ගැන කතා කරනවා. එතකොට මම ඒ කොටස කියන්න. අපි බලමු එතකොට මේ එක entity එකට අදාළව වගු දෙන්නේ කොහොමද කියලා. දැන් මම කිව්වනේ system එක database එකක් වඩපත් වෙනවා. entities එක system එක database එක වඩපත් වෙනවා. entity එක table එකක් වෙනවා. attribute ටික ඒ හැදෙන table එකේ තීරු බවට පත් වෙනවා කියලා relationship එක හිතන්න එපා. ඊට පස්සේ අපි බලමු එතකොට දැන් ස්කූල් කියන සිස්ටම් එකට දාලා attributes entities තුනක් මම කලින් කිව්වා. පළවෙනි entity එක තමයි student table එක හදනවා. student table එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ තව entity එකක් තියෙනවා කොහොමද teachers කියන. teacher table. අනිත් entity එක තමයි subject table. subject table. ඊට පස්සේ තියෙනවා attribute ටික. attributes ටික මෙතන තියෙනවා becomes columns in the table. attributes වගුවේ තීරු බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට student කියන එකට අදාළ attributes ටික තමයි මේ තියෙන්නේ. admission number, name, date of birth, address, phone number කියන එක. එතකොට admission number, name, date of birth, address, phone number. teacher table එකේ ඔයගොල්ලෝ හිතලා දාන්න මම දාන්නම්කෝ teachers id එක teachers id තියෙනවා. ඊට පස්සේ teacher ගේ name එක තියෙනවා.
ඊට පස්සේ teach උගන්වන subject එක තියෙනවා. teach subject. ඒක නැතුවත් එහෙම ඕනේ. ඒක නැත්නම් teach එකේ date මේකට දැන් පටලවා ගන්නවා ඕනේ. digamos teach එකේ date phone number කියලා. subject table එක ගත්තොත් subject table එකේ subject id එක තියෙනවා. subject name එක තියෙනවා. ඔය විදිහට තමයි system එකට දාන entity ටික වගු බවටපත් වෙනවා. attributes ටික ඒ entity එකට අදාළව වගුවේ තීරු බවටපත් වෙනවා. මේ note එක ලියා ගන්න. මේකත් අනිවාර්යෙන් ලියා ගන්න. මේක තමයි වැදගත්ම දේ. දැන් ඔයාට මේ පොළොවේ paper එකේ දෙන්නේ මෙන්න මේ වගේ වගු ටිකක් විතරයි. මේ වගුවේ හැදිච්ච විදිය තමයි මුලින් කියලා දුන්නේ. මේ වගු හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි වගු හැදිලා තියෙන්නේ. මේක අවබෝධ කරගත්තාම ඕගොල්ලන්ට O level ප්‍රශ්නේ මෙහෙම කරද්දී කරලි වැඩ කර හැකි. මේ ටික නෝට් ඩවුන් කරගන්න. වැඩි ඉක්මනට ලියා ගන්නම ඊට පස්සේ අපි උපලක්ෂණ වර්ග ගැන කතා කරමු. ළමයි මම හිතනවා මේක ඔයගොල්ලෝ ලියා ගන්න ඇති කියලා. අපි දැන් කතා කරමු උපලක්ෂණ වර්ග ගැන. මම මේක ලියා කරගන්නම්. මාතෘකාව දාගන්න උපලක්ෂණ වර්ග කියලා. උපලක්ෂණ වර්ග type of attributes.
එක වර්ගයක් තියෙනවා සංයුක්ත උපලක්ෂණ කොටස් දෙකකට බෙදෙන්නේ. සංයුක්ත උපලක්ෂණයි සරල උපලක්ෂණයි සංයුක්ත උපලක්ෂණයි කියලා. කොටස් දෙකකට බෙදෙනවා. සරල උපලක්ෂණ පළවෙනි ආකාරය සරල උපලක්ෂණ සරල සංයුක්ත සරල උපලක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා කියන්න. සරල උපලක්ෂණයක් කියන්නේ දැන් අපි ස්ටුඩන්ට් කියන එක ගමු. ඒ කියන්නේ එන්ටිටි එක ස්ටුඩන්ට් කියන එන්ටිටි එකට අදාළ ඇට්‍රිබියුට් මොනවද ගත්තේ? නම ගත්තා, ජෙන්ඩර් එක ගන්න පුළුවන්, date of birth එක ගන්න පුළුවන්, phone number එක, address එක, ඒ විදිහට එක attributes අපි ගත්තනේ. ස්ටුඩන්ට් එකේ දැන් අපි උදාහරණයක් ගමු ජෙන්ඩර් කියන එක. මේකෙදි සලකන්නේ එක ළමයි. ජෙන්ඩර් කියන එක ගන්න. අර දැන් සරල උපලක්ෂණයක් විදිහට ගා කියනවා name එක පුළුවන් කියලා. name එක පුළුවන් වුණා name එක පුළුවන් කියවට ළමයි name එක අපිට සරල උපලක්ෂණයක් විදිහට ගන්න බැහැ. මොකද name එක තවත් කොටස් වලට බෙදන්න පුළුවන්. first name එක, middle name එක, last name එක කියලා කොටස් වලට බෙදන්න පුළුවන්. හැබැයි අපි gender කියන attribute එක ගත්තොත් අපිට එක ළමයෙක් සැලකුවොත් ඒ වගේම dot කියන එකත් අපිට male female විදිහට බෙදන්න පුළුවන්. ඒ ළමයි දෙන්නෙක් සැලකුවොත් එක ළමයෙක් සැලකුවොත් gender කියන එක කොටස් දෙකකට අපිට බෙදන්න බැහැ. ඒකින්ද මේ සරල උපලක්ෂණයක් විදිහට අපිට gender එක ගන්න පුළුවන්. date of birth එක මොනවද date of birth එක ගන්න පුළුවන්. date of birth එක තමයි අපිට year එක වෙනම ලියන්න පුළුවන්, month එක වෙනම ලියන්න පුළුවන්, date එක වෙනම ලියන්න පුළුවන්. එතකොට date of birth එක අපිට ගන්න වෙන්නේ සංයුක්ත උපලක්ෂණයක් විදිහට. වයස කියන එක ගත්තොත් වයස සරල උපලක්ෂණයක්, වයස තවත් විදිහට බෙදන්න බෑ. වයස කියන එක සරල උපලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. සරල උපලක්ෂණයක් විදිහට දැන් මම මෙතන අඳින්නම්. අපි එන්ටිටි එකක් භූතාර්ථ සම්බන්ධතා සටහනක අඳින්නේ ත්‍රිකෝණ ආශ්‍රයයෙන්. ඒක ඇතුලේ කියනවා අපි එන්ටිටි කියන ස්ටුඩන්ට්. ඒකට මෙන්න මේ විදිහට අඳලා කියනවා භූතාර්ථ නිරූපණය කරන්නේ මොකද ඉලිප්ස් එකකින් තමයි භූතාර්ථ නිරූපණය කරන්නේ. සරල උපලක්ෂණයක් විදිහට මම දාන්නම් ජෙන්ඩර් කියන එක. අපි සංයුක්ත උපලක්ෂණයක් විදිහට ගත්තේ name කියන එක. ඒකත් මෙන්න මේ විදිහට ස්ටුඩන්ට් කියන entity එක name කියන attribute එකක් තියෙනවා. ඒ name කියන attribute එක අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. first name එක, last middle name එක, last name එක කියලා. ඒ විදිහට බෙදන්න බැරි ඒවට සරල උපලක්ෂණ කියනවා. මේ විදිහට එක උපලක්ෂණයක් තවත් උපලක්ෂණ වලට බෙදන්න පුළුවන් නම් ඒකට කියනවා සරල උපලක්ෂණ කියලා. ඊළඟ ආකාරය තමයි එක්කගයක් සහිත උපලක්ෂණයි අගයන් කිහිපයක් සහිත උපලක්ෂණ. දෙවෙනි ආකාරය තමයි එක්කගයක් සහිත උපලක්ෂණ එක්කගයක් සහිත උපලක්ෂණ අගයන් කිහිපයක් සහිත උපලක්ෂණ. අගයන් කිහිපයක් සහිත උපලක්ෂණ. එක්කගයක් සහිත උපලක්ෂණයක් කියන්නේ මොකක්ද? මේකත් සරල උපලක්ෂණයක් වගේම තමයි. එක්කගයක් කියද්දී
එකලමයක් සැලකුවොත් ජෙන්ඩර් කියන එක අරම පැහැදිලි කරන්න එකලමයක් සැලකුවොත් එකලමයට ජෙන්ඩර් දෙකක් තියෙන්න බෑ. එක ජෙන්ඩර් එකයි තියෙන්න පුළුවන්. එක්කගයක් සහිත එකට අපිට name කියන ඇට්‍රිබියුට් එක ගන්නත් පුළුවන්. මොකද දැන් උදාහරණයක් දෙන්න නමක් විදියට නම ගත්තොත් නමේ කොටස් දෙකක් තිබ්බට ඒ කොටස් දෙකෙන්ම හඳුන්වන්න එකම එක්කෙනා. ඒ කොටස් දෙකෙන්ම එකම පුද්ගලයාව හඳුන්වන හින්දා අපිට නම එක්කගයක් සහිත උපලක්ෂණයක් විදියට ගන්නත් පුළුවන්. නම එක්කගයක් සහිත උපලක්ෂණයකට එන්නේ අගයන් කිහිපයක් සහිත උපලක්ෂණ කියන මොනවද කියලා බලුවොත් ඔයාලට ෆෝන් නම්බර් දෙකක් තියෙනවා කියලා හිතන්න. ඒ ෆෝන් නම්බර් දෙකක් තියෙන හින්දා ඒ වගේ ෆෝන් නම්බර් දෙකක් තියෙනවා ඇඩ්‍රස් දෙකක් තියෙන ඒක හිතන්න එපා. සාමාන්‍ය එක මේ සාමාන්‍ය තියෙන මේක ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක හිතන්න. ෆෝන් නම්බර් එක වගේ එකක් එක්කෙනෙක් එක ළමයට එකක් තියෙන්න පුළුවන්. ඒ සමහර ළමයට ෆෝන් නම්බර් දෙකක් තියෙන්න පුළුවන්. ඒ ෆෝන් නම්බර් දෙකක් තියෙන එක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් ගන්න වෙනවා. ඔතනදී ඔයගොල්ලන්ට අර නේම් කියන ප්‍රශ්නේ නැති. දැන් නේම් නම් දෙකක් තියෙනවා කියලා දුන්නු. අපේ නමේ කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ අහන්න පුළුවන්. එතකොට ඒකත් අගයන් කිහිපයක් සහිත උපලක්ෂණයක් ගන්නට එන්නේ නැද්ද කියලා. නම් දෙකක් තිබ්බට ඒ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එක පුද්ගලයෙක්. ඒකින්ද අපිට name කියන එක අගයන් කිහිපයක් සහිත උපලක්ෂණයකට ගන්න බැහැ. ඒ කියන්නේ වැඩෙන්නේ එක් අගයක් සහිත උපලක්ෂණයක. නම් දෙකෙන්ම හඳුන්වන්නේ එක පුද්ගලයෙක්. ඒක එක පුද්ගලයාට අදාළම නම් දෙකම තියෙන්නේ. ඒ නමේ කොටස් දෙක තිබ්බට ඒක වැඩෙන්නේ එක් අගයක් සහිත උපලක්ෂණයකට. ඒක මතක තියාගන්න. ඊළඟ එක තියෙනවා ගබඩා කළ හැකි. මෙතන අදින්නවා අපි එක් අගයක් සහිත උපලක්ෂණයකට අපි ජෙන්ඩර් කියන එකම ගමු. ස්ටුඩන්ට් ජෙන්ඩර් අගයන් කිහිපයක් සහිත උපලක්ෂණයක් අපි ERD එක නිරූපණය කරන්නේ ඉලිප්ස් දෙකක් ඇතුළේ. ෆෝන් නම්බර් එක අගයන් කිහිපයක් සහිත උපලක්ෂණයක් මේ විදිහට ඉලිප්ස් දෙකක් ඇතුළේ තමයි නිරූපණය කරන්නේ. තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් තුන්වෙනි වර්ගය මේ හරිය කියන්න තුන්වෙනි වර්ගය විදිහට ගන්න තුන්වෙනි උපලක්ෂණ වර්ගය ගබඩා කළ හැකි උපලක්ෂණ ව්‍යුත්පන්න කළ හැකි උපලක්ෂණ. ගබඩා කළ උපලක්ෂණ ව්‍යුත්පන්න කළ හැකි උපලක්ෂණ. ගබඩා කරන්න පුළුවන් උපලක්ෂණ කියනවා. ගබඩා කරන උපලක්ෂණ කියන්නේ මම අර මුලින්ම කිව්වා වගේ අපි ඉස්කෝලේට යනකොට ඇතුළත් වෙන්න යනකොට අපි ඉල්ලනවා ෆෝන් නම ඉල්ලනවා ඇඩ්‍රස් එක ඉල්ලනවා ෆෝන් නම්බර් එක ඉල්ලනවා. ඒ විදිහට ඒගොල්ලෝ ගබඩා කරගන්න ඒවා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ අපිට ඇඩ්මිෂන් නම්බරයක් දැන් ඒ ඔක්කොම ගබඩා කරලා තියෙනවා. ඒවට කියනවා තව date of birth එක ගබඩා කර හැකි උපලක්ෂණ කියනවා. ඒක කොහේරි ගබඩා කරලා තියෙනවා. ව්‍යුත්පන්න කරන උපලක්ෂණ කියන්නේ මේ ගබඩා කරලා තියෙන උපලක්ෂණයකින් අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් එකට තමයි ව්‍යුත්පන්න කළ හැකි උපලක්ෂණ කියලා කියන්නේ. උදාහරණයක් විදිහට date of birth එක ළමයෙකුගේ උපන්දිනය ගබඩා කරලා තියෙනවා. ඒ උපන්දිනේ අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. අපිට හදා ගන්න පුළුවන් ළමයාගේ වයස. එතකොට මේ වයස කියන එක වැටෙන්නේ ව්‍යුත්පන්න කළ හැකි උපලක්ෂණයක් යටතට. ඒකත් අපි මේ විදිහට අදින්න පුළුවන් අපිට ගබඩා කළ හැකි උපලක්ෂණ ගොඩක් තියෙනවා. ස්ටුඩන්ට් අපි name එක ගබඩා කරලා තියෙන්නේ. date of birth එක ගබඩා කරලා තියෙන්නේ.
NIC කියනවනේ NIC ගබඩා කරලා තියෙන්නේ. අපිට ව්‍යුත්පන්න කරන්න පුළුවන් උපලක්ෂණය තමයි h කියන එක. මේකට දාලා මේ h කියන එක අපිට ව්‍යුත්පන්න කරන්න පුළුවන්. date of birth කියන එක ගබඩා කරලා තියෙන උපලක්ෂණයක්. h කියන එක ව්‍යුත්පන්න කරපු උපලක්ෂණයක්. ව්‍යුත්පන්න කරපු උපලක්ෂණ අපි ERD එක නිරූපණය කරන්නේ කඩයිරකින්. කඩයිරකින් තමයි මේ ඉලිප්ස් අදින්න ඕනේ. මේක ව්‍යුත්පන්න කළ උපලක්ෂණය. හතරවෙනි ආකාරයේ තියෙනවා උපලක්ෂණ වර්ගය යතුරු උපලක්ෂණයි යතුරු නොවන උපලක්ෂණයි. යතුරු උපලක්ෂණ යතුරු නොවන උපලක්ෂණ. යතුරු උපලක්ෂණ කියන්නේ මොනවද? අපිට බහුවක් හිතන්න. අපි කලින් එද්දී ස්ටුඩන්ට් ටේබල් එක ස්ටුඩන්ට් ටේබල් එකේ ළමයි ගොඩකගේ නම් ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපිට කාගේ හරි විස්තරයක් උදාහරණයක් විදිහට ළමයිගේ නමක් හිතමුකෝ අමල් කියලා. අමල් කියන ළමයාගේ විස්තර හොයා ගන්න ඕන. හැබැයි ඔයගොල්ලෝ දන්නවා එකම වගේ නම් තියෙන ළමයි ගොඩක් ඉන්න පුළුවන්. එතකොට අපිට name කියන එක යතුරු උපලක්ෂණයක් කියන එක කරන්න ගන්න බෑ. මොකද යතුරු උපලක්ෂණයක් යතුරු ගන්නවා නම් එක නීතියක් තියෙනවා. ඒක අනන්‍ය වෙන්න ඕන. වගුවක තියෙනවා නම් එක නීති ගොඩක් තියෙනවා. වගුවක තියෙනවා නම් ඒක කොහොමද ඩුප්ලිකේට් වෙලා තියෙන්නේ නැහැ. ඒ උපලක්ෂණය ඩුප්ලිකේට් වෙන්න බෑ. අනන්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඒක විතරයි තියෙන්න පුළුවන්. ඒ වගේම වෙන කෙනෙක් තියෙන්න බෑ. අනන්‍ය වෙන්න ඕන. එතකොට ඇඩ්මිෂන් නම් එක උදාහරණයක් විදිහට ඇඩ්මිෂන් නම් එක අපිට ගන්න පුළුවන් යතුරු උපලක්ෂණයක් විදිහට. මොකද මගේ ඇඩ්මිෂන් නම් එක නෙවෙයි තව කෙනෙක්ට තියෙන්නේ. ඇඩ්මිෂන් නම් එක කෙනාගෙන් කෙනාට වෙනස්. ඔයාලට තියෙන එක නෙවෙයි ඔයාගේ යාළුවට තියෙන්නේ. ඒ වගේ. එතකොට යතුරු නොවන උපලක්ෂණය කියනවා. යතුරු නොවන උපලක්ෂණය කියන්නේ අපි යතුරු උපලක්ෂණය හැරෙනහම අපි මේකේ ගබඩා කරන උපන්දිනේ name එක address phone number ඒ වගේ ගබඩා කරන අනෙක් උපලක්ෂණ ටික යටටෙන්නේ යතුරු නොවන උපලක්ෂණයක් විදිහට. අපිට යතුරු උපලක්ෂණයක් විදිහට NIC එක ගන්නත් පුළුවන්. මොකද NIC කියන්නේ පුද්ගලයන්ට එක පුද්ගලයාට අනන්‍ය වෙච්ච එක. පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වෙච්ච එක. මේකත් අපිට නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට ස්ටුඩන්ට් කියන එන්ටිටි එකකට යටතේ යතුරු උපලක්ෂණය අපි නිරූපණය කරනකොට අපි මෙතන ගත්තී ඇඩ්මිෂන් නම්බර් කියන එක. මෙහෙම යටින් ඉරක් අදිනවා. යතුරු නොවන උපලක්ෂණ ටික මෙන්න මේ වගේ එකක්ම මෙලෙන් දැනගත්තා නේද? මේ යතුරු ගැන ඉස්සරහට අපි මේ පාඩමේ කතා කරනවා. කතා කරන්න තියෙනවා අපිට ප්‍රයිමරි කී කියන්නේ මොනවද, ෆොරින් කී කියන්නේ මොනවද, කොම්පොසයිට් කී, සංයුක්ත යතුරු, ඒ වගේ යතුරු ගොඩක් ගැන කතා කරන්න තියෙනවා. name එක, address එක, ඒ විදිහට අපිට යතුරු නොවන උපලක්ෂණ ටික දාගන්න පුළුවන්. මම හිතනවා මේ කරපු කොටස් ටික ඔයගොල්ලන්ගේ මට්ටම නැති වෙයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. මොකක් හරි අපහැදිලි තැනක් තිබ්බොත් ඔන්ලයින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒ කොටස පැහැදිලි කරලා දෙන්න ඊළඟ වීඩියෝ එකේදී. මේ කොටසත් නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ තියෙනවා අපිට රිලේෂන්ෂිප් කියන මොකක්ද කියලා කතා කරන්න.
ළමයි මම හිතනවා ඔයගොල්ලෝ මේක ලියා ගන්න නැති කියලා කාටද ලියා ගන්න බැරි නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. දැන් අපි කතා කරමු රිලේෂන්ෂිප් කියන මාතෘකාව දාන්න රිලේෂන්ෂිප් සම්බන්ධතා. ඒක දාලා ඒ යටතේ සබ් ටොපික් එකක් දාන්න ගණනීයතාව කාඩිනලිටි කියලා. මාතෘකාව දාගන්න රිලේෂන්ෂිප් සම්බන්ධතා සබ් ටොපික් එක කාඩිනලිටි ගණනීයතාව ගණනීයතා ආකාර තුනක් තියෙනවා. කාඩිනලිටි ගණනීයතා ආකාර තුනක් තියෙනවා. තුන තමයි 1 to 1 ඒක සම්බන්ධතා ඒක සම්බන්ධතා තියෙනවා. ඒක බහු සම්බන්ධතා තියෙනවා. බහු සම්බන්ධතා තියෙනවා. ඒක සම්බන්ධතා මේක කොටස් තුනකට බෙදලා ලියා ගන්න. පිටුව කොටස් තුනකට මේ විදිහට බෙදලා ලියා ගන්න. 1 to 1 ඒක සම්බන්ධතා 1 to many ඒක බහු සම්බන්ධතා many to many බහු සම්බන්ධතා ඒක අපි නිරූපණය කරනවා මෙන්න මේ විදිහට 1 to 1 1 to many to many. මේකට මම උදාහරණ වලින් පැහැදිලි කරන්නම්. 1 to 1 සම්බන්ධතාව කියන්නේ මොකක්ද? මම මේ විදිහට අදලා කියන්න මේ පැත්තේ ඉන්නවා. එක මිනිස්සෙක් M1 කියලා මිනිස්සෙක් ඉන්නවා. M2 කියලා මිනිස්සෙක් ඉන්නවා. M3 කියලා මිනිස්සෙක් ඉන්නවා. M4 කියලා මිනිස්සෙක් ඉන්නවා. ඒ වගේ Mn වෙනකම් මිනිස්සු ඉන්නවා. මේ පැත්තේ W1 කියලා කෙනෙක් ඉන්නවා. W2 කියලා කෙනෙක් ඉන්නවා. W3 කියලා කෙනෙක් ඉන්නවා. W4 කියලා කෙනෙක් ඉන්නවා. මේ විදිහට Wn වෙනකම් ඉන්නවා. one to one කියන්නේ මේ පැත්තේ එක පිරිමිගෙට මේ පැත්තේ එක ගෑනු කෙනෙක්. M1 ට M2 විතරයි. M3 ට W1 විතරයි. මේකෙදි M2 ට ඉගෙන සම්බන්ධ ඇති නොකරගෙන ඉන්නත් පුළුවන්.
මේ විදිහට සම්බන්ධතා ඇති නොකරගෙන ඉන්නත් පුළුවන්. හැබැයි උපරිම සීමාව එක්කන. ඒක අපි භූතාර්ථ සම්බන්ධතා සරහන් වල අදිනවා මේ විදිහට මේ කොටස වෙනවනේ. එතන අපි රිලේෂන්ෂිප් එක දානවා varies කියලා දාමු. මේ පැත්තේ දානවා entity එක men මේ පැත්තේ දානවා අනිත් entity එක woman මේකදී card entity එක දාද්දී මෙන්න මේ විදිහට දාපුවම ලේසි. මේ පැත්තෙන් බලන්න. මේ පැත්තෙන් බලනකොට මේ පිරිමි එක්කෙනාට ඉන්නේ එක ගෑනු කෙනා. ඒකින්ද අපි මෙතන එක දානවා. මේ පැත්තට ඇවිල්ලා බලනකොට මේ ගෑනු එක්කෙනාට ඉන්නේ එක පිරිමි කෙනා. ඒකින්ද මේ පැත්තෙන් එක කියලා දානවා. ඊළඟකේදී අපි වෙන උදාහරණයක් ගමු. මේ පැත්තේ ඉන්නවා M1 කියලා මිනිස්සේ, M2 කියලා මිනිස්සේ, M3 කියලා මිනිස්සෙක්, M4 කියලා මිනිස්සෙක්. මේ විදිහට M n වෙනකන් ඉන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා වාහන V1 කියලා වාහනයක් තියෙනවා, V2 කියලා වාහනයක් තියෙනවා, V3 කියලා තියෙනවා, V4 මේ විදිහට V5 V6 ඔය විදිහට Vn වෙනකන් ඉන්නේ. මේකෙදි කියන්නේ මේ පැත්තේ එක්කෙනෙක්ට සලකන පැත්තව මේ පැත්තේ එක්කෙනෙක්ට මේ පැත්තේ ගොඩක් තියෙන්න පුළුවන්. මේ පැත්තට ඇවිල්ලා බලනකොට මේ පැත්තේ උදාහරණයකට මේ වාහන තුන ගමු. මේ වාහන තුනටම ඉන්න පුළුවන් එක අයිතිකාරයෙක්. මේ මිනිස්සයාට වාහන ගොඩක් තියෙනවා. මේ පැත්තට ඇවිල්ලා බලනකොට මේ වාහන තුනටම එක අයිතිකාරයෙක් ඉන්නවා. 1 2 3 මේකෙදි වාහනයක් නැති මිනිස්සෙක් ඉන්නත් පුළුවන්. අයිතිකාරයෙක් නැති වාහනයක් ඉන්නත් පුළුවන්. මේක දැන් මේ තනි එකක් කියලා පුළුවන්. M3 එක තියෙන්නේ V4 කියන වාහනේ විතරයි. M2 ට වාහනයක් නැහැ. V5 එකටත් අයිතිකාරයෙක් නැහැ. මේකටත් තියෙනවා V7 කියන වාහනේ. M4 V6 කියලා වාහනයකුත් තියෙනවා. V7 කියලා වාහනයකුත් තියෙනවා. M2 ට වාහනයක් නැහැ. V5 ට අයිතිකාරයෙක් නැහැ. මෙයාට තියෙන්නේ එක වාහනයයි. ඒ විදිහට තියෙන්න පුළුවන්. එතකොට අපි මේක භූතාර්ථ සම්බන්ධතා සරහනක දිනකොට මේක ගොඩක් අය වරද්ද ගන්නවා. මෙන් මෙතන relationship එක has මෙතන entity එක vehicle. මේ මිනිස්සයා කවදා හරි දවසක ගෙදර දිහා බලනවා. ගෙදර මිදුලේ නතර කරලා තියෙන වාහන වල මේ වාහන ඔක්කොම මම. එතකොට මම මේ පැත්තෙන් බලනකොට මේ පැත්තේ වාහන ගොඩක් තියෙනවා නම් මට වාහන ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ වෙනින්දා එම්මකර නිරූපණය කරනවා වන්තු වෙනින්දා එම්මකර නිරූපණය කරනවා. ඒ වාහන තුනම ඔයා දිහා බලන් ඉන්නවා. ඒ වාහන තුනටම ඉන්නේ එක අයිතිකාරයෙක්. ඒකින්ද මේ පැත්තෙන් එක කියලා නිරූපණය කරනවා. මෙන්ටුවෙනි
රිලේෂන්ෂිප් එකට එනකොට කාඩිනේටර් එකට එනකොට අපි ගමු වෙන උදාහරණයකට ස්ටුඩන්ට් ST1 කියලා අපි ඉස්කෝලේ එක ළමයි විෂය ගොඩක් ඉගෙන ගන්න එක විෂයකට ගොඩක් ළමයි ඉන්න පුළුවන් ඉන්නේ ඒ වගේ උදාහරණයක් ගමු ST1 ST2 ST3 ST4 ST5 ST6 ඒ විදිහට STN වෙනකන් ඉන්න සබ්ජෙක්ට් තියෙනවා S1 S2 S3 S4 S5 H6 H7 SN වෙනකන් එතකොට අපි ඉස්කෝලේ එකට යනකොට ඔයා ඉස්කෝලේ ගිහිල්ලා එක විෂයක් ඉගෙන ගන්නේ නෑ ඔයා විෂය ගොඩක් ඉගෙන ගන්නවා ඒ ඔයා ඉගෙන ගන්න විෂයක් එක විෂයකට ඔයා විතරක් නෙමෙයි ළමයි ගොඩකුත් ඉන්න වෙන ළමයි ගොඩකුත් ඉගෙන ගන්නවා එතකොට ST1 කියන ළමයා විෂය තුනක් කරලා ඉගෙන ඒ තුන කරනවා එතකොට මේ S3 කියන සබ්ජෙක්ට් එකට ළමයි ගොඩකුත් මේ විදිහට ඉන්න පුළුවන් මේකෙදි මේ ළමයා කරන්නේ මේ සබ්ජෙක්ට් එක විතරක් වෙන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එකකට ඉන්නේ එක ළමයෙක් වෙන්න පුළුවන් මේකෙදි තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිහිල්ලා මේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයි ඉන්න බෑ මොකක්ද සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවනේ හැබැයි ළමයි නැති සබ්ජෙක්ට් උන තරම් තියෙනවා මේ S3 කරනවා S4 කියන සබ්ජෙක්ට් එක S6 ST6 කරනවා S4 කියන සබ්ජෙක්ට් එක හැබැයි මේ S6 කියන එකයි S7 කියන සබ්ජෙක්ට් දෙකම කවුරු ඒ සබ්ජෙක්ට් එක කවුරු කරන්නේ නැහැ ඒ විදිහට තියෙන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට මේකෙදි අපිට භූතාර්ථ සම්බන්ධතා සලහන අදින්න පුළුවන් නැත්නම් ERD entity relationship diagram එක අදින්න පුළුවන් studies student studies subject මූලික වශයෙන් එතකොට අරගෙන වගේම මේ ළමයා නැත්නම් ඔයා කියන ඔයා මේ පැත්තෙන් බලනකොට යාට විෂයන් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. සබ්ජෙක්ට් එක මේ පැත්තෙන් බලනකොට ඒ සබ්ජෙක්ට් එක ළමයි ගොඩක් ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් මේ අපි දෙකෙන් මෙරිට මෙනි විතර කිව්වට එම් මොකද දන්නේ මොකද දැන් අපි ගණන් වලදී මේ පාදෙත් x මේ පාදෙත් x මේක y කියලා ලකුණු කරලා මේ පාද දෙකම සමානයි මේ පාද දෙකම සමානයි වගේ මේ පාද දෙකම සමානයි කියලා අපි සලකන්නේ එතකොට මේ පැත්තත් මේ පැත්තත් m කියලා ගත්තොත් අපි ගණනක් දෙමුත් මේ මෙතන 3යි නම් මෙතන 3යි කියලා හිතනවා ඒතකොට m විතරක් දෙන්නොත් m ට පස්සේ n තියෙනින්ද n දාලා ඒක ලකුණු ගන්න. එතකොට මෙතනදී මේ m n දෙපැත්ත මාරුනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙදී ඕගොල්ලෝ අනිවාර්යෙන්ම 1 එකයි m එකයි පටලවා ගන්නක දාන්න ඕනේ. ඒ කරපු මෙච්චරලා කරපු එකක්වත් මේ අද බලන්න මේ එකක්වත් ඔයාලට ඕලෙවල් වල එන්නේ නැහැ. අපි පාඩමක් ඉගෙන ගන්න කලින් දැන් අපි උදාහරණයක් දෙමුකෝ. ගියක් හදන්න කලින් මුලින්ම අත්විවරම දානවා. ඒ වගේ තමයි අපි පාඩමක් ඉගෙන ගන්න කලින් ඒ පාඩමේ මූලික සංකල්ප ටික හරියට අපේ ඔළුවේ තැම්පත් වුණොත් අපිට ඒ පාඩමේ ඉස්සරහට කරන ඒවා පැහැදිලිව හොඳ අවබෝධයකින් ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒකින් තමයි මේ කොටස ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශන නැත්නම් A level සිලබස් එකෙන් අරගෙන මේක ඔයාලට කියලා දුන්නේ. ඉස්සරහට මේ පාඩමේ ඉස්සරහට තියෙන ඒවා
ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශන අයිතියක් තියෙනවා. අයිති නැති කොටස උගන්වනවා. මේ විදිහටම එතකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව බයක් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ගේ ඔයල් පේපරේ ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. අද පළවෙනි දවසේ උගන්වන්න දෙන්නේ මෙච්චරයි. ඔයගොල්ලන්ගේ මූලික බේසික් ටික බේසික් ටික වල දෙන්න ඕන හින්දා මෙච්චර මේ කොට විතරක් උගන්වන්නේ. ඊට පස්සේ දවසේ අදින් පස්සේ දවසේ අපි ආයි ලබන සතියේ මේකේ අපි කතා කරපු යතුරු ගැන ඊට පස්සේ MS මේ Microsoft එකේ database එක ගැන ඉගෙන ගන්නවා. ඒ කොටසත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ඉදිරි වීඩියෝයකට. එහෙනම් ගිහින් එන්නම් ඔයගලන්ට සුබ දවසක් ආයුබෝවන් ජයග්‍රාහී දවසක්. මේ කොටසක්ම හොඳට ලියා ගන්න ආයෙ බලන්න. එතකොට ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඕලෙන් ඉවරේ ගොඩ දා ගන්න පුළුවන්. දැන් ගිහින් එන්න.